ගර්භණී භාවය සඳහා පෙර සූදානමක් තියෙන්න ඕනේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්මා කෙනෙක් වෙන්න කොහොමද පෙර සූදානම හදාගන්නේ කියන කාරණය පිළිබඳව. ගැහැණු ළමයෙකුට නිවැරදි පෝෂණයක් ලබා දීම තුළින් එයා කවදක හරි දවසක අම්මා කෙනෙක් වෙනකොට ඒ තත්ත්වය එයාට ඉතා හොඳ පිටුවහලක් වෙනවා. පෝෂණය විශේෂයි ගර්භණී භාවයට සූදානම ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම ඇඟේ ලේ අඩුකම වළක්ව ගන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ නීරක්තිය වළක්ව ගන්න ඕනේ කියලා කියනවා. ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් ලංකාවේ මව්වරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවනේ ඔබට යකඩ පෙති බොන්න දෙනවා. ෆෝලික් ඇසිඩ් බොන්න දෙනවා. විටමින් C බොන්න දෙනවා. මේ කාරණයනොත් නිරෝගී දරු උපතක් වෙනුවෙන් ගර්භණී සමයේදී ඔබට ලබා දෙන පෙර සූදානමක් තමයි.